සුබ දවසක් හැමෝටම. අදත් මම තවත් වීඩියෝ එකක් අරන් ඉන්න කල්පනා කරා. අපි AI පාවිච්චි කරනවා කොහොමද AI එක ඔටෝමේෂන් ඉන්ඩස්ට්‍රි එකේ යූස් කරන්නේ කියලා. එතකොට මම කලින් වීඩියෝ එක පෙන්නුවා කොහොමද අපි කලර් ඩිටෙක්ට් කරන්නේ. වීඩියෝ එකක් කරා කලර් එකක් ඩිටෙක්ට් කරලා කොහොමද අපි ඔබ්ජෙක්ට් සෙපරේට් කරන්නේ කියලා. එතකොට අදත් ඒ වගේම වීඩියෝ එකක් අරන් එන්න හදුවේ. එතකොට මේකෙදි සිද්ධ වෙන්නේ ඇත්තටම මේ කලර් එක ඩිටෙක්ට් කරන්නේ අපි දින ස්ක්‍රිප්ට් එකකින් නෙමෙයි AI එකකින්. එතකොට මෙතනදී වෙන්නේ ඇත්තටම ඔටෝ ස්ක්‍රීන් එක චැට් කරලා AI එකට ඉමේජ් එකක් පාස් කරලා AI එකෙන් අපි අහනවා මොකද්ද මේ ඉමේජ් මේ රොබෝ ආර්ම් එකේ තියෙන හෝල්ඩ් කරන් ඉන්න ප්‍රොඩක්ට් එකේ කලර් එක කියලා. ඒ කලර් එක අනුව තමයි PLC එක තීරණය කරන්නේ මෙයාව කොයි පැත්තටද යවන්න ඕන කියලා. එතකොට මම මේ විදිහට ලියාගත්ත ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. මෙන්න මේකෙදි වෙන්නේ මෙයා ඔටෝ ස්ක්‍රීන් එක චැප්ටර් කරනවා. හරියටම මේ රොබෝ ආර්ම් එකේ ආර්ම් එකට ඔබ්ජෙක්ට් එකක් හෝල්ඩ් වෙනවත් එක්කම ඊට පස්සේ මෙතන කන්සෝල් එක පේනවා. මෙතනින් යවනවා මැසේජ්. අපි මෙතනින් මේ ඉමේජ් එක පාස් කරනවා AI එකට පාස් කරලා අපි අහනවා මේකේ තියෙන මොකද්ද රොබෝ ආර්ම් එකේ මෙයා හෝල්ඩ් කරන් ඉන්න ඔබ්ජෙක්ට් එකේ කලර් එක මොකක්ද කියලා. ඒ කලර් එක අනුව PLC එක ඩිසයිඩ් කරනවා මොන පැත්තටද රන් වෙන්න ඕනේ කියලා. අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. රයිට් ඔයාට දැන් පේන ඇති මෙතන මම පොඩි ස්ක්‍රීන් එකක් දාලා තියෙනවා. මේකෙන් තමයි ආව ඩිටෙක්ට් කරගන්නේ. දැන් එන කලර් එක ඩිටෙක්ට් කරගන්න මේ ටික් කරලා මොන කන්වේ එකකට ඔබ්ජෙක්ට් එක පාස් කරන්න ඕනේ කියලා මම ඩිසයිඩ් කරලා අපිට කියනවා. දැන් green color ඩිටෙක්ට් කරනවා. එයා වම් පැත්තේ කන්වේ එකට පාස් කරන්න කියලා බලමු. green color එකක් එනවා. වාට ස්ක්‍රීන් එක right ගාන ඩිටෙක්ට් වෙනවා. අපේ ස්ක්‍රීන් එකේ පේන ඇති යා චැප්ටර් කරනවා හරියටම. ඉතින් මේ වගේ මේ තියෙන කන්සෝල් එක යා ඔබ්ජෙක්ට් එකක් වෙනවත් එක්ක කෙලින්ම AI එකෙන් අහනවා මොකක්ද කලර් කියලා ඔයාලට බලන්න පුළුවන්. දැන් ඔබ්ජෙක්ට් එකක් එනවා. right ඔන්න රික්වෙස්ට් එක පාස් වෙනවා. මෙයා අපිට කියන මොකක්ද කලර් කියලා. එතකොට මේක තමයි ඉන්ඩස්ට්‍රි ප්‍රොඩක්ෂන් මෙතන. දැන් මේකේ තියෙන විශේෂතාවය මේක රෙස්පොන්ස් කරන ඉක්මනට සහ හරියටම ඇකියුරේට් වෙනවා. අපි කලර් සෙන්ස් එකක් පාවිච්චි කරොත් ලයිට් වල ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්නයකදී හරියටම කලර් එක ඩිටෙක්ට් කරන්න බෑ. නමුත් මේ වගේ විතර ට්‍රේන් කරපු AI එකක් යූස් කරොත් AI එකට පුළුවන් ඒ කලර් එක හරියටම මොකක්ද කියලා කියන්නේ. ඒක ඩිෆෙක්ට් එකක් තිබ්බත් අපිට පුළුවන් මේ ඩිෆෙක්ට් එකක් තියෙන ඔබ්ජෙක්ට් එකක් කියලා රිජෙක්ට් කරන්න. එතකොට මේක සම්පූර්ණයෙන්ම පාවිච්චි කරලා තියෙන්නේ AI එකක් සහ මගේ 1200 PLC එක. එතකොට අපි මේ ලෙවල් එකකින් අපි කෝස් එකේ තියෙන එකටම අපි ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. මෙතන මේ වීඩියෝ එකකින් හොඳ අයිඩියා එකක් එන්නේ නැති කොහොමද ඉන්ඩස්ට්‍රි එකේ AI එකක් යූස් වෙන්නේ කියලා. මෙතන කරන්නේ ඇත්තටම හරියට රොබෝ ආර්ම් එක ඔබ්ජෙක්ට් එකක් ක්ලික් කරනවත් එක්කම AI එකට ඉමේජ් එකක් යනවා. ඉමේජ් එක ගියන් පස්සේ AI එක තමයි ඩිසයිඩ් කරන්නේ මොන කන්වේ එකටද ප්ලේස් කරන්න ඕනේ කියලා. right අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනවා.